Welcome to my YouTube channel. Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න මම ගොඩ දවසකට පස්සේ අද ඩේ vlog එකක් share කරගන්න හිතුවා. ඉතින් අද දවසේ මම start කරේ උදේ 4:00ට. මොකද අද මට ටිකක් වැඩ තිබුණ දවසක්. ඉතින් මේ දවස්වල ගෙදරට වෙලාම ඉන්නේ. ඉතින් හැබැයි අද නම් මට වැඩ ගොඩක් තිබුණා. ඉතින් ඒ නිසා උදේ පාන්දරම නැගිටලා මම උදේටයි දවල්ටයි කෑම හැදුවා. මොකද අද මම උදේ පාන්දර මැරිලා කෑම හැදුවේ අපේ තාත්තා මේ දවස් ටික අසනීපෙන් ඉතින් යාට කෑම හදලා තියන්න ඕන නිසා උදේ පාන්දරම නැගිටලා ඒ කෑම ටික හදලා ඉතින් ඊට පස්සේ මම යන්න ඕන අපේ චුටිය බාගේ ඉස්කෝලේ අද මීටින් එකක් තියෙනවා. ඉතින් ඒකට ඒ නිසා ඉතින් උදේම නැගිටලා ඒ දේවල් ටික කරලා ගියා. මගේ හිතටත් පහසුයි. ඉතින් මම දන්නවා ඔයාලා මේ වීඩියෝ එකට කැමති වෙයිද කියලා. බට් ඉතින් මේක මගේ real life එක not fake. ඉතින් කැමති අය බලයි කියලා හිතනවා. ඉතින් notice the take. හැබැයි ඉතින් මේක තමයි ඉතින් මගේ ඇත්ත ජීවිතේ. ගොඩ දවසකින් තමයි උදේ පාන්දරම නැගිට්ටේ. මොකද මේ ටිකේම 6-7 වෙනකන් නිදා ගන්නවා ගෙදරට වෙලා ඉන්න නිසා. හැබැයි මම මේ vlog එක කරලා තියෙන මගේ graduation එකට සතියක් වගේ තියෙද්දි ඉතින් හරිම busy. මොකද මමම තමයි මගේ වැඩ තනියම කරගන්න ඕන අම්මා ළඟ නැති නිසා. ඉතින් එහෙට දුවනවා මෙහෙට දුවනවා ගෙදර වැඩත් කරනවා ගෙදර වැඩත් balance කරනවා බබාගේ වැඩත් බලනවා. ඉතින් ඒ හැමදේම මම කොහොම හරි කරගත්තා. ඉතින් මගේ mood එක ගැන නම් එච්චර හිතන්න එපා. නැගිට ගාම නිසා චුට හොන්තමන්ත වෙලා ඉන්නේ. ඉතින් අද ගොඩ දෙයක් හදාගත්තේ නෑ. බත්තුයි කොළමල වෙලා ඊරේ හදාගත්ත මාළු තිබුණා. ඒවයි පිටර ටිකක් තම්බගත්තා. මම ගොඩාක් හිතුවා මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනවද නැද්ද කියලා. ඉතින් මම එඩිට් කරලා ටික දවසක් තියාගෙන ඉඳියා අප්ලෝඩ් කරනවද නැද්ද කියන එක හිත. ඊට පස්සේ ඉතින් මට හිතුණා මේක තමයි ඉතින් මගේ රියල් ලයිෆ් එක. කවදා හරි දවසක මට මේක මෙමරි එකක් විදියට හරි බලන්න පුළුවන්. ජීවිතය අපස්සට හැරිලා බලද්දි කියලා. ඉතින් ඒ නිසා මම ඔන්න එහෙ අප්ලෝඩ් කරලා දැම්මා. මොකද ගොඩක් වෙලාට මගේ channel එක වටා එකතු වෙලා ඉන්නේ මගේ skin care vlogs එතකොට beauty ඔන්න වගේ දේවල් බලන්න බලාපොරොත්තුෙන් ඉන්න අය. ඉතින් එහෙම අයට නම් මේ වීඩියෝ එක ඉච්චර ඉන්ට්‍රෙස්ට් නැතුව ඇති. ඉතින් නොබලන්නත් පුළුවන් කට්ටිය කමක් නැහැ. ඉතින් මම මෙමරි එකක් විදිහට මේක share කරගන්නවා මගේ channel එකේ. මම බත් එක රයිස් කුකර් එකේ ගහගත්තා. ඊට පස්සේ බිත්තර ටිකක් තැම්බෙන්න තියාගත්තා. දැන් ඉතින් තියෙන්නේ කොළ ටික මලව ගන්න විතරයි. එතකොට ඉතින් මම උයලා ඉවරයි. අපිට අත පරිප්පු කන්න ආස නැහැ. ඉතින් ඒ නිසා මම පරිප්පු හැදුවේ නැහැ. එයාට මේ මාළු හොදි තියෙනවනේ කන්න. ඉතින් ඔන්න විදිහට තමයි මම ඉක්මනට කැම ටික රෙඩි කරගත්තේ. මේ වෙනකොට නම් උයලා ඉවරයි. මම දැන් හදන්නේ බුදු පහන හදාගන්න. ඉතින් මේ දේවල් නම් අපේ තාත්තා තමයි වෙනදට කරේ. හැබැයි ඉතින් එයා මේ දවස්වල ටිකක් අසනීප නිසා මට මේ දේවල් උදේම නැගිටලා කරන්න වෙනවා. මම සාමාන්‍යයෙන් හවසට තමයි බුදුන් වඳින්නේ. තාත්තා උදේට බුදින් වඳිනවා. ඉතින් මම දැන් හදන්නේ බුදු පහන හදාගන්න. ඔනවතර එකක් හිටචක් එකට ගහගත්තා. මොකද ගිලම්පස හදන්න ඕන තාත්තට තේක හදලා දෙන්න ඕනේ දේවල් වලට. ඉතින් මම ඊට කලින් බුදු පහන තියෙන ඔක්කොම තැටි ඔන්න විදිහට හොඳට මැදගත්තා. ඉතින් මට කාලෙකින් මේ වගේ දෙයක් කරන්න හම්බුනේ. ඒ නිසා මම මේ දේවල් ටික හොඳට ක්ලීන් කරගත්තා. මේ වීඩියෝ එක බලන ඔයාලට මේ වීඩියෝ එක ගොඩාක් බෝරින් වෙන්නේ නැති. මොකද ඔයාලා ගොඩක් කැමති hair care එතකොට beauty care දේවල් බලන්නනේ. ඉතින් අද මේ vlog එකේ කිසිම දෙයක් නැහැ. ඉතින් මම කරන වැඩ විතරමයි මේ vlog එකේ තියෙන්නේ. ඉතින් ඒකටත් මම සමාව ඉල්ලනවා. මම ඉස්සරහට ඒ වගේ වීඩියෝස් අරගෙන එන්න. මට ඉතින් වෙනසකටත් එක්ක මේ වගේ vlog එකකුත් ඔයාලත් එක්ක share කරගන්න ඕනි කියලා හිතුණා. බුදු පහන ලෑස්ති කරගත්තා. ඊට පස්සේ දැන් මම හදන්නේ තාත්තටයි මටයි තේ එකක් හදාගන්න. ඉතින් මම නම් බොන්නේදී තාත්තා නම් බොන්නේ පිටි. පිටි කියන්නේ ඉතින් ස්ටමෝල් තමයි ආ බොන්නේ. ඉතින් මම සාමාන්‍යයෙන් මේ තේ හදන්න හැම රසට දාන්නේ නැහැ. මේ කොමට ගොඩ දෙනෙක් කියලා තියෙනවා මගේ තේ හැම රහ නැහැ කියලා. ඉතින් මම try කරනවා ඒක හදාගන්න. හැබැයි ඉතින් මට තාම බැරි වුණා. ඉතින් දන්නේ නැහැ. ඉතින් කොහොමද ඉතින් තාත්තට හදලා දෙනවා. මම කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔය හරිම සිම්පල් වැඩ කරන්න හරිම අමාරුයි. හැබැයි හරි බැරෑරුම් වැඩ කරන්න හරිම ලේසියි. මට මම ඒව කරන්න ආසයි. ඉතින් තේ එකක් හදනවා කියලා කියන්නේ හරිම සිම්පල් දෙයක් නේ. හැබැයි ඉතින් මට තාමත් රසට තේ එකක් නම් හදාගන්න බෑ. ඉතින් අපේ ගෙදර නෑදෑයෝ මම රණ්ඩුත් වෙලා තියෙන තේ හදන්න ගිහිල්ලා. රණ්ඩු කියලා කියන්නේ ඉතින් මේ මහා ලොකු රණ්ඩුනේ මේ ඉතින් අර අංකලා ගෙදර ආවම තියාලා මාට විහිළු කරනවා නේ. වගේ සිම්පල් චූටි වලි තමයි තියන්නේ. මට තේරෙන ඔක්කොම සුකුරුත්තන් ටික දාලා තාත්තගේ පිටි එකයි මගේ තේ එකයි ඉතින් රසට හදාගත්ත කියලා හිතනවා. ඊට පස්සේ ඉක්මනට ටොට්ටොක් ගාලා වැඩ ටික ඉවර කරගෙන දැන් ලේස්ට් වෙනවා බබාගේ ස්කෝල් එකට යන්න. ඇත්තටම ඉතින් මම බාගේ ස්කෝල් එකට යන චුට්ටක් අකමැති.
මොකද මට එතනට ගියාම හිතෙනවා මම නිකන් එතන සෙට් වෙන්නේ නැහැ වගේ නිකන් මම පොඩි වැඩි වගේ කියලා නෑ මගේ වයස ළමයි මේ වෙනකොට බැන්දලා බබාලා ඉන්නවා එහෙම ඉන්නවා ඉතින් මට ඒ එක්ස්පීරියන්ස් එක තාම නැති නිසා මට ඉතින් ඒ වගේ තැන් වලට ගියාම චුට්ටක් නර්වස් ඉතින් කොහොම හරි බබාගේ අද ස්කූල් එකේ තිබුණ පෙරහැරක් ඒ නිසා තමයි එයා ස්කූල්ට එන්න කියලා තිබ්බෙත් කොහොම හරි ඉතින් බබා බලාපොරොත්තු වෙන් හිටියේ CA කියලා. ඉතින් එයා චුට්ටක් සර්ප්‍රයිස් වුණා මම එකපාරට ගියා. මෙයා හරි මාසයි. ඉතින් මම එනවට මොකද මේ දඩ දාන්න පුළුවන් මමම. හරි ඉතින් ඔන්න ඒ විදිහට මෙයාගේ පෙරහැර තිබුණේ. ඉතින් ඒකත් ඉවර කළා. ඊට පස්සේ බබාවත් ස්කූල් එකෙන් අරන් එන ගමන්ම මං ගියා මගේ සාරි ජැකට් එක මහන ඇන්ටිලා ගෙදරට ඒක රෙඩිද කියලා බලන්න. මට මොකද එතකොට ටයිම් එකක් තිබුණේ මේ vlog එක කරනකොටත් මං හිතන්නේ 27 හරි 28 හරි. ඉතින් මෙන්න මේ චූටි මණිකත් එක්ක මම පැයක් විතරේ මහන ඇන්ටිලා ගෙදර හිටියා. පව් ඉතින් අනියට මහන්සිත් ඇති. මොනවා කාලේ ඉතින් තනියම වැඩ කරගන්නත් එපේ. මට ආච්චි එන්න කියලා තිබුණේ හවස. හැබැයි ඉතින් මම එයාවත් සර්ප්‍රයිස් කරගෙන මේ දවල් 12ට විතර එකට විතර ගියා. ඉතින් එතකොට එයා එක මහාන ගමන් ඉන්දියේ. ඉතින් මට චූටි අඩුපාඩු ටිකකුත් තිබුණා. ඒ අඩුපාඩු ටිකත් හදාගෙනම ආවා. මොකද මට ආයන ටයිම් එකකුත් නැති නිසා. ඉතින් චූටි මණිකත් හිටිය මං එක්ක වැඩේ ඉවරනකම් ඉතින් එයා ගෙදර යනකම් දැන් ඉවරද නැන්දේ දැන් ඉවරද නැන්ද කියා ආහා හිටියා. එතන ඒ වැඩේ ඉක්මනටම ඉවර කරගෙන චූටි බබාව ගෙදරින් තියලා සීයාත් එක්ක ඊට පස්සේ මම ආයෙම ගියා හික්කඩු. මොකද මම මේ ආයෙම හික්කඩු යන සැලොන් එකට මට මේ අයිබ්‍රෝස් හදාගන්න අපේ ලිප්ස් හදාගන්න තමයි මම සැලොන් එකට යන්නේ. මොකද මට නැත්තම් ටයිම් එකක් නැති නිසා. ඉක්මනටම ඒ වැඩේ කරගෙන ඉක්මනටම ගෙදර යන්නත් ඕන. මම මේ වෙලේම මේ ග්‍රැජුවේෂන් එක දවසට මේ අපොයින්ට්මන්ට් එකක් දාගත්ත මේ අක්කට කියලාම ඉතින් මෙයා තමයි මගේ ගොඩාක් මේ වැඩ කරලා දෙන්නේ. ඉතින් එයාට කියලා මම අපොයින්ට්මන්ට් එකක් දාගත්තා ග්‍රැජුවේෂන් එක දවසට. ඉතින් මම දැන් මේක ගැන කතා කර ඉන්නේ. ඉතින් මම ලස්සනට කරලා දෙන අරකම ගිහින් බයිල් ටිකකුත් කියවුවා. සමහර සැලොන් තියෙන අපි ඒ සැලොන් වලට ගියාම අපිට කිසිම කම්ෆර්ටබල් එකක් නෑ. මොකද ඒගොල්ලෝ අපි දිහා බලන්නේ හරිම අමුතු විදියට. ඉතින් මෙයා කන එහෙම නෑ. මට හරිම කම්ෆර්ටබල්. මට ඕන දෙයක් කියන්න පුළුවන්. ඉතින් මම කියන සැලොන් එකක් කරන කෙනෙක් නම් එහෙම ඉන්න ඕන. ඉතින් මේ වැඩේ කරගෙන එද්දී පාර ආයෙම තිබුණා රම්බුටන්. ඉතින් මම රම්බුටන් ටිකකුත් අරගෙන ආවා. උදේ ඇවිදින්න පටන් ගත්ත මම කොම වැඩ කරගෙන ගෙදර එද්දී කොමාරි හවස 5 විතර 4:00 විතර වුණා. ඉතින් එනකොට අපේ ලොකු අම්මලා දන්සලක් දීලා තිබුණා. ඉතින් එතනින් මට කඩල ටිකකුත් හම්බුණා. දැන් තමයි ඉතින් මට මං වෙනින් චූටි වෙලාවක් මේ ෆෝන් එකේ මොකක් හරි කතාවක් බලන්න හරි වෙලාවක් හම්බුනේ. ඉතින් දැන් මේ කඩල එක කාලා ඉක්මනට මිගින රැටු යන්න ඕන. මම මේ දවස්වල රැට කන්නේ නෑ. මොකද මේ බඩ එනවනේ රැට කෑවට පස්සේ. ඉතින් ඒ නිසා මම දැන් රැට කන එක චුට්ටක් ස්කිප් කරලා තියෙන්නේ. ඉතින් මම නෝ කෑවට බෑනේ අපේ තාත්තා කනවනේ. ඉතින් එයාට මේ ටක් ගාලා ටුක් ගාලා මම මේ නූඩ්ල්ස් එකක් හදන්න තමයි හදන්නේ. වැඩි විකාර නැතුව ඉතින් මේ එළවලු දාලා බිත්තර දෙකක් දාලා මේ නූඩ්ල්ස් ටිකක් හදාගන්න හැදුවේ. මොකද මේ මාළු තිබුණා. මාළු හොදිත් එක තාත්තට කන්න පුළුවන් නිසා. ඉතින් දැන් නූඩ්ල්ස් ටික තම්බගෙන ඔන්න ඔය විදිහට ටික හොදගත්තා. දැන් ඉතින් ටෙම්පරාදුව දාලා හදන්න තියෙන. ඉතින් මම ඒක නා වීඩියෝ කරේ නෑ. මොකද ඉතින් නූඩ්ල්ස් හදන්න ඕන තරම් දන්නවනේ ඔයගොල්ලෝ. ඉතින් ඔය ඉතින් මම හදාගත්ත නූඩ්ල්ස් එක තාත්තට විතරයි හැදුවේ. මොකද මම කන්නේ නැති නිසා. තාත්තට කන්න දීලා ඊට පස්සේ මම හැමදාම ඔන්න ඔය විදිහට කුස්සිය ක්ලීන් කරලා තමයි නිදාගන්න. එතකොට උදේට මාරම මේ ආසය වැඩ කරන්න. ඉතින් මට අද ක්ලාස් එකකුත් තියෙනවා. මම ඉංග්‍රීසි කෝස් එකක් කරනනේ ක්ලාස් එකක් තියෙනවා. ඉතින් ඒ ක්ලාස් එකට ලොග් වෙලා මම දැන් හදන්න මගේ රූම් එක ක්ලීන් කරගන්න. මොකද ආරේ යනවා මෙහෙ යනවා සෑහෙන වැඩ. ඉතින් කාමරෙත් සෑහෙන අපායක් කියලා තිබුණා. ඒකට මගේ ඔරඩ මාරම අමාරු. ඉතින් ඒ නිසා මම දැන් ක්ලාස් එකට ජොයින් වෙලා එක අහන් ඉන්න ගමන් රූම් එකත් ක්ලීන් කරගත්තා. රූම් එක මේ ටිකේ ගොඩාක්ම හැඩියෝනේ. ඉතින් මම කන්වර්සේෂන් එකට ඕනි කරන දේවල් එක එක දවසට ගිහිල්ලා shopping කරලා එන නිසා ඉතින් බඩු හැම තැන්වලම ඉතින් මේ දේවල් ටික අස් කරගන්නවත් ඇත්තටම වෙලාවක් නැහැ. මොකද එහාට ඇවිදින්නෙත් මම මෙහාට ඇවිදින්නෙත් මම ඒ ඔක්කොම තනියම කරගන්න නිසා. ඉතින් මම ඔයාලට ඊළඟ vlog එකෙන් අරගෙන එන්නම්. part දෙකක් විතර අරගෙන එන්නම් මගේ කන්වර්සේෂන් එකට මම ලේස්ට් උනේ කොහොමද? එතකොට මගේ කන්වර්සේෂන් එක දවසේ කොහොමද ගෙවුනේ කියලා. ඉතින් මේ වීඩියෝස් උත් බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. මට සාමාන්‍යයෙන් පුරුද්දක් තියෙනවා මම කොහේ හරි ගිහිල්ලා හරි මම මොනවා හරි ගත්තට පස්සේ හරි මම මගේ පර්ස් එකේ ආයෙ බැලන්ස් කරලා දෙපැත්තට බැලන්ස් කරගන්න පුරුද්දක් මට තියෙනවා. ඉතින් දැනුත් මම කරන්නේ මේ ටිකෙන් වියදම් වැඩි නේ. ඉතින් කොහොමද වියදම් උනේ අද දවසේ කොහොමද උනේ කියලා තමයි මේ බැලන්ස් කරලා පර්ස් එක ක්ලීන් කරලා දෙන. එතකොට මගේ මයින්ඩ් එකටත් මාරම රිලැක්ස්. එතකොට මම දන්නවා තව මට කොච්චරක් තියෙද මම තව කොච්චරක් වියදම් කරගන්න ඕනද. ඒ වගේ දේවල් ඉතින් මම ඊට පස්සේ ඔලියෙන් හදා ගන්නවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් කමෙන්ට් එකක් දාන්න කියලා ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඉතින් අකමැති නම් ඒත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. බයි බයි.